ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා SL Family Meals YouTube නාලිකාවට. අද වීඩියෝ එකේදී මම ඔයාලට අරන් ආවේ හැම අම්මා කෙනෙක්ම දරුවාට මුලින්ම දෙන එළවලුවක් කරන කැරට් ගැන පුංචි රහසක්. බොහෝ දෙනෙක් කැරට් පියුරි හදන්නේ සාමාන්‍ය ක්‍රමයට. ඒත් අද මම මේ පෙන්වන ක්‍රමයෙන් පෝෂණය එක බිඳුවක්වත් නැති වෙන්නේ නැහැ. අපි බලමු කැරට් කපන තැන ඉඳන්ම දරුවාගේ සමටත් ගුණදායක විදිහට මේ කැරට් පියුරි එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ අරන් තියන්නේ හොඳින් සෝදලා පීල් කරගත්ත නැවුම් කැරට් අලයක්. මේ විදිහට මම රවුමට පෙති විදිහට මේක කපා ගන්නවා. කැරට් කැලි කුඩා වෙන තරමට ඒවා ඉක්මනින් සහ ඒකාකාරීව මෘදු කරගන්න පහසුයි. දරුවගේ ආහාර වේලට ගත්තී අපි හැම විටම නැවුම් මෙලුළු තෝරගන්න එක හරිම වැදගත්. ගොඩක් අය කැරට් වතුරේ දාලා තම්බනවා. ඒත් එතකොට කැරට් වල තියෙන විටමින් වර්ග වතුරට එකතු වෙලා පෝෂණය අඩු වෙනවා. මම මේ විදිහට තමයි මේ කැරට් ටික ස්ටීම් කරගත්තේ. මේ තියෙන ස්ටීම් කරපු කැරට් ටික මේක දැන් විනාඩි 10ක් 15ක් වගේ හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳින් මුදු වෙන තරමට තම්බලා තමයි මම මේ අරන් තියෙන්නේ. ඔයාලා දන්නවද දරුවට කැරට් පියුරි හදද්දී පොඩි දෙයක් වෙනස් කළොත් ඒකෙන් දරුවගේ ඇස්පෙනීම වැඩි දියුණු කරනවා වගේම දරුවගේ සම පැහැපත් කරලා නිරෝගීව තියාගන්නත් ලොකු උදව්වක් වෙනවා. කැරට් තම්බනකොට ගොඩක් වෙලා අධික තාපයෙන් තම්බන්න එපා. මෘදු වහම ලිපෙන් බාගන්න. මොකද කැරට් වල ඇති විටමින් C වැනි විටමින් වර්ග තාපයට ඉතාමත් සංවේදී. ඔබ අධික තාපයෙන් දිග වේලාවක් තැම්බුවොත් මේ විටමින් සියල්ල තාපය නිසා නැති වී යන්න පුළුවන්. මම මේ විදිහට හොඳින් මේ කැරට් ටික පොඩි කරගන්නවා දරුවට ගිලින්න පහසු වෙන විදිහට. තව දෙයක් තමයි අපි මේ කැරට් පියුරි එකට මව්කිරි එකතු කරනකොට උණුසුම් කැරට් වලට එකපාරම මව්කිරි එකතු කරන්න එපා. මොකද කැරට් වල තියෙන බීටා කැරොටින් කියන්නේ විටමින් A වල පුරෝගාමියා. මේ විටමින් A දරුවාගේ සිරුරට උරා ගන්න නම් මේදය අවශ්‍යයි. මව්කිරිවල තියෙන මේදය මගින් මේ පෝෂණය දරුවාගේ ශරීරයට සම්පූර්ණයෙන්ම ලැබෙනවා. ඉතා උණුසුම් කැරට් පියුරි වලට මව්කිරි දැම්මොත් ඒ අධික උෂ්ණත්වයට මව්කිරිවල ඇතිවීම සියුම් පෝෂණ ගුණයන් සහ ප්‍රතිශක්ති කරන සාධක විනාශ වී යන්න පුළුවන්. පියුරි එකේ උෂ්ණත්වය අඩු වුණාට පස්සේ මව්කිරි මේ සැහැන්දක් හෝ මේ සැහැඳි දෙකක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මම කැරට් එක මෑෂ් එකෙන් පොඩි කරගත්තට පස්සේ තවත් සියුම් වෙන්න මේ වගේ පෙනේරයකට දාලා හොඳින් පියුරි එකක් වෙන විදිහට හදා ගන්නවා. කැරට් වල තියෙන විටමින් A දරුවාගේ සමේ සෞඛ්‍යයට ඉතාමත් අවශ්‍යයි. ඒ සමේ සෛල නිරෝගීව තියාගන්න, සම මෘදු කරන්න සහ සමේ පැහැ නිරෝගීව පවත්වා ගන්න උපකාරී වෙනවා. ඉතින් මේ විදිහට හදලා දෙද්දී දරුවාගේ ඇතුළතින්ම සම නිරෝගීමත් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කැරට් පියුරි එක. මම මේකේ ගුණ වැඩි වෙන්න මේකට මව්කිරි ස්වල්පයක් එකතු කරනවා. මේ විදිහට ඔයාගේ බබාටත් හදලා දුන්නොත් චූටි කාලේ ඉඳන් බබාගේ සම නිරෝගී කරගන්න පුළුවන්. අපි හැමදාම අහන දකින කැරට් පියුරි එක පොඩි රහස් කීපයක් එකතු කරලා හදද්දී කොච්චර පෝෂණීය සහ රසවත් වෙලා තියෙනවද කියලා දැන් ඔයාලට පැහැදිලිව ඇති. මතක තියාගන්න දරුවාගේ වර්ධනයට අවශ්‍යම ප්‍රධානම දේ තමයි ඔයාලගේ ආදරය සහ නිවැරදි පෝෂණය. අද මම කියලා දුන්න මේ ක්‍රමයට ඔයාත් දරුවටත් කැරට් පියුරි හදලා දෙන්න. දරුවා ඒක රස විඳ කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් පෝෂණීය සහ වැදගත් ආහාර වට්ටෝරු දැනගන්න දැන්ම අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා දන්න අයටත් මේ වීඩියෝ ෂෙයා කරන්න. ඔයාගේ දරුවත් නිරෝගීව සතුටින් වැඩෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.